Wintex Academy එක ෆලෝ කරන්න. AI Wintex Academy කියන ගෲප් එකේ අපි දාන pre-EA ඉන්ඩිකේටර් වර්ග ඔයාට පුළුවන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන ඒවා ටෙස්ට් කරලා බලන්න. මේ තමයි රියල් ට්‍රෙන්ඩ් ඇලර්ට් කියන ඉන්ඩිකේටර් එක. මේ සම්බන්ධව අපි වීඩියෝ එකක් මීට කලින් කරා. ඉන්ඩිකේටර් එකේ මෙන්න මේ වගේ එරර් එකක් පෙන්නනවා. මෙතන සිග්නල් එකක් පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ එරර් එකක් පෙන්නනවා. අපි මීට කලින් මේ සම්බන්ධ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට YouTube channel එකෙන් බලන්න පුළුවන්. Real Trend Alert කියන්නේ manual trade කරන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක්. මේ ඉන්ඩිකේටර් එකේ ලැබෙන මෙන්න මේ වගේ error එකත් එක්කලා ඔයාලට පුළුවන් manual trade එකක් ගන්න. මෙතනින් පෙන්නන up trend එකක්ද down trend එකක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා. මෙතන trend එකේ power එක පෙන්නනවා. ඊට අමතරව මෙතන signal එකක් පෙන්නනවා. buy the sell කියලා. ඊට අමතරව මෙතන market එක strong ද weak ද නැචරල්ද කියලා පෙන්නනවා. හරි. එහෙමනම් ඔයාලා බලන්න මේ account එකේ කොහොමද අපි ට්‍රේඩ් කරලා තියෙන්නේ කියලා. ඩොලර් 50ක් ඩිපොසිට් කරලා තියෙනවා. ඩොලර් 23.81ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. අපි ඩිපොසිට් කරේ 3.12. මේ අද දිනේ 2025 3.20. එතකොට මේ දවස් ටික ඇතුළත අපි 123ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. එතකොට ඩොලර් 50 ඉඳන් 123ක් කියන්නේ account balance එකෙන් 150ක් ප්‍රොෆිට් කරලා තියෙනවා අපි මාසයක්වත් යන්න කලින්. එතකොට ඔයාට බලාගන්න පුළුවන් මේ ට්‍රේඩ් එක දාන්න ඕනේ මෙන්න මේ error එකත් එක්ක. මේ error එක රිපෙන්ට් වෙන්නේ නැහැ. ඔයාට බලාගන්න පුළුවන් මෙතන. ඔයාට බලාගන්න පුළුවන් මේ මෙතන මේ වගේ error තියෙනවා. සමහර අවස්ථාවල මේ error දෙකක් ළඟ වැදුනොත් ඒ කියන්නේ මේ මෙතන මෙහෙම ඇවිල්ලා මෙන්න මේ අවස්ථාවේදී sell කියලා signal එකක් පෙන්නලා මාකට් එක නැවත අප් වෙනවා නම් ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා නැවත මේ වගේ සිගනල් එකක් ආවට පස්සේ ඒ පැත්තට දාන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මේ වීඩියෝ එක කරේ අපි යම් ඔයාලට අදහසක් ගන්න. ඉතින් ට්‍රේඩ් කරන විදිහ ගැන ඔයාලට පෙන්වන්න පුළුවන්. එහෙමනම් මේ ට්‍රේඩ් එකක් දාලා පෙන්වන්න පුළුවන්. මේ නමුත් ට්‍රේඩ් එකක් ගන්න තරම් කාලයක් නැහැ. මොකද සිගනල් එකක් එන්න ඕනේ ට්‍රේඩ් එකක් ගන්න. මේ බලන්න මේ error එකත් එක්ක තමයි ට්‍රේඩ් එක දාන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් දවසකට සිග්නල් 5ක් එනවා. ඒ 5න් සාමාන්‍ය 70ක 80ක වගේ වින් රේට් එකක් තියෙනවා. දවසට ලැබෙන සිග්නල් වලින් මේ ඉන්ඩිකේටර් එක ගන්න ඕනම කෙනෙකුට මෙන්න මේ කහපාට මේ no refund ඉන්ඩිකේටර් එකත් අපි නොමිලේ ලබා දෙන්න තීරණය කරා. මේ ඔයාලට මේ දෙකම අවශ්‍ය නම් අපිට පොඩි මැසේජ් එකක් දාන්න. එහෙමනම් බලමු අපි මේ ඉන්ඩිකේටර් එක කොහොමද අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ස්ටෙප් බයි ස්ටෙප් ඔයාටත් පුළුවන් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. මුලින්ම අවශ්‍ය වෙනවා Forex broker account එකක්. ඒ සඳහා ඔයාට පුළුවන් YouTube description එකේ තියෙන link එකෙන් Forex account එකක් open කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Telegram එකේ දාලා තියෙන link එකෙන් Forex broker account එකක් open කරගන්න. හරි. මේ වගේ account එක open කරගත්තට පස්සේ ඔයාට මෙතනින් යන්න පුළුවන්. අලුතෙන් account එකක් open කරනවා නම් මෙතන open new account යන්න පුළුවන්. ගිහිල්ලා මෙන්න මේ වගේ standard මේ Express broker ගේ account එකක් මෙන්න මේ විදිහට යන්න. ඊට පස්සේ මෙතන continue කරන්න. මෙතනට balance එක දෙන්න. මෙතනට නමක් දෙන්න පුළුවන් ඕන. මෙතනට password එක දීලා create an account දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනට මේ වගේ account එකක් ඇවිල්ලා තියෙයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් trade කියන එකට යන්න. ගිහිල්ලා MetaTrader 4 කියන එක download කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ server එක copy කරගන්න. copy කරලා ඔයා මේ download කරගන්න terminal එක ඔයා computer එකට install කරගන්න. ඊට පස්සේ ඒක open කරලා ඔයාට පුළුවන් මෙන්න මේ වගේ open වුණාට පස්සේ මෙතන file ගිහිල්ලා login ගිහිල්ලා මෙන්න මෙතෙන්ට මේ server එක select කරලා මෙතෙන්ට මේ login ID එක select කරලා ඔයා මෙතෙන්ට account එක open කරද්දී දීපු password එක ඇතුළත් කරලා account එකට log වෙන්න. හරි. මගේ install කරපු account එකට මම log වුණා. හරි. මේ මෙහෙම log වුණාට පස්සේ
ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට ඕපන් වෙයි. ඊට පස්සේ ඔයාට පුළුවන් ෆයිල් ගිහිල්ලා ඕපන් ඩේටා ෆෝල්ඩර් ගිහිල්ලා මෙන්න මේ වගේ MQL4 කියලා ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක ඕපන් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පහලින් තියෙනවා ඉන්ඩිකේටර් කියලා ෆයිල් එකක්. ඔයා ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙන්න මේ ෆෝල්ඩරේ අලුත් ෆයිල් එකක් හදලා දැම්මොත් ඔයාට ලේසි වෙයි. හරි. දැන් ඔයාට තියෙන්නේ මෙතෙන්ට අර අපෙන් ගත්ත ඒ ෆයිල් එක මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ නැවිගේටර් කියන එකෙන් ඉන්ඩිකේටර් කියන එක යටතේ තියෙන රීප්ලේස් කියන එක ක්ලික් කරන්න. රීප්ලේස් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් real trend alert කියලා අර අපි ටයිප් කරපු ෆෝල්ඩර් එක මෙතන පෙන්නනවා. හරි. දැන් ඔයාට තියෙන්නේ ඒක ඕපන් කරලා මෙන්න මේ විදිහට මේ ටික ක්ලෝස් කරගන්න. මේ ටික ක්ලෝස් කරගෙන මේ ටික ඔක්කොම ටික ක්ලෝස් කරලා ඔයාට පුළුවන් මෙතන ටයිප් කරන්න. ඩබල් ක්ලික් කරන්න මෙතන. ඩබල් ක්ලික් කරලා XAUUSD කියන ටයිප් කරන්න. ටයිප් කරලා මෙන්න මේ වගේ chart එක අරගෙන ඔයාට පුළුවන් මේව chart එක ඇදලා දාන්න. ඇදලා දාලා මෙන්න මේ විදිහට ඔයාට මෙන්න මේ real trend ඇදලා දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇදලා දාගන්න පුළුවන්. හරි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට error එක පෙන්නනවා. අපි ප්‍රීදීපු මෙන්න මේ no repent indicator එකත් මෙන්න මේ විදිහට chart එක ඇදලා දාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පැටලා මේක පාට වෙනස් කරගන්න පුළුවන් ඕනේ නම් ඔයාට තියෙන්නේ මෙතනින් ගිහිල්ලා කැමති පාටක් දාගන්න. හරි. මම හිතන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න විදිහ ඔයාට පැහැදිලිව තේරෙන්න ඇති. මේ ඉන්ඩිකේටරෙන් ට්‍රේඩ් දාන්න මෙහෙමයි. මාකට් එකේ නිතරම මෙන්න මේ වගේ error එකක් ඇවිල්ලා තියෙන වෙලාවට මාකට් එක මෙතන ස්ට්‍රෝන් නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් 170ට වැඩි නම් සේල් කියලා තියෙනවා නම් ඇලර්ට් එකක් එනවා. ඒ ඇලර්ට් එකත් සමග මේ error එකත් එක්ක මෙන්න මේ හරියේදී සේල් රේට් එකක් දාන්න. මේ තියෙන්නේ අද දවසට ආපු සිග්නල් එක. මේ සිග්නල් එක ට්‍රේඩ් එක දාලා තිබුණනම් ප්‍රොෆිට්. ඊට අමතරව මේ ට්‍රේඩ් එක දාලා තිබ්බනම් ඒකත් ප්‍රොෆිට් වෙලා මේකත් එහෙමයි. මේ සිග්නල් එකත් හොඳට ප්‍රොෆිට් වෙලා තියෙනවා. දුර ට්‍රෙන්ඩ් එකක් තිබිලා තියෙනවා මෙතන දුර ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. මෙතනත් එහෙමයි. මෙතනින් සිග්නල් එක මේ හරියෙන් වගේ දාලා තිබුණා නම් මේ සිග්නල් එකටත් අනිවාර්ය ප්‍රොෆිට්. ඊට අමතරව මෙතන මේකත් ප්‍රොෆිට්. මෙන්න මේක තමයි ලොස්ට් එකට ගිහිල්ලා තියෙන්නේ එහෙම වුණා නම්. ඒ කියන්නේ ට්‍රේඩ් මේක ලොස්ට් එකට ගිහිල්ලා මේක ප්‍රොෆිට්. මේක ප්‍රොෆිට්. මේක ප්‍රොෆිට්. මෙතන ප්‍රොෆිට්. ඉතින් මේ සිග්නල් එක එන්න ගොඩක් පරක් වෙනවා. හැබැයි ඔයාට ටිකක් බලාගෙන ඉන්න වෙනවා. ටිකක් බලාගෙන හිටියට ඔයාට පාඩු නැහැ. සමහර කට්ටිය කැමති මැනුවල් ට්‍රේඩ් කරන්න බොට් වලට කැමති නැහැ. ඒ අයට පුළුවන් මෙන්න මේ ඉන්ඩිකේටර් එක යූස් කරන්න. ඔයා නිතරම ලොස් වෙනවා නම් ඔයාට වටිනා කියන ඉන්ඩිකේටර් එකක් තමයි මේක. එහෙමනම් අපිට මැසේජ් එකක් දාන්න. ඉන්ඩිකේටර් එක ඕන YouTube channel එක subscribe කරන්න. ඊට අමතරව අපේ TikTok channel එක follow කරන්න. Telegram channel එකට join වෙන්න. WhatsApp group එකට join වෙන්න. එහෙමනම් අපි ගිහින් එන්න.